Hi ළමයි, welcome back to our YouTube channel. ඔන්න අදත් ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඉතින් අද නම් මේ යන්නේ කුරුණෑගල. අයියා මාව ගන්න ගෙදරට ආවා. දැන් මේ ඉතින් කුරුණෑගලට යන ගමන් තමයි. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ අද කොහෙද අපි දෙන්න යන්නේ කියලා. අද කුරුණෑගලට යන්න අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න. ඉතින් යන අතරමැද්දේ කුරුණෑගල ටවුන් එකේදී බයික් එකක් නතර වුණා. ඉතින් ළඟම තියෙන ගැරේජයක් හම්බුණා. ඉතින් බයික් එකත් හදාගෙන ඔන්න දැන් අපි කුරුණෑගල ඉම්පීරියල් ෆිල්ම් හෝල් එක ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් එතනින්ම ඇතුළට ගිහින් බයික් එක නතර කරලා අය ටිකට් ගන්න ගියා. ටිකට් අරගෙන එතනින්ම කෑම ගන්නත් පුළුවන්. ඉතින් එතනින් කෑමත් අරගෙන අපි ඇතුළට ඇවිත් වාඩි වෙලා හිටියා ෆිල්ම් එක පටන් ගන්නකම්. ඉතින් අපි ඉස්සෙල්ලාම බැලුවේ නීරා පටන් ගත්තේ උදේ 10:00ට. ඉතින් නීරා ෆිල්ම් එක ඇත්තටම මානව ලස්සනයි. අන්තිම හරිය බලනකොට ඇත්තටම ගොඩක් දුක හිතෙනවා. මටත් ඇත්තටම ඇසල කඳුළු ආවා. ඉතින් බලපු නැති අය තවත් ඉන්නවා නම් ඉක්මනට ගිහින් බලන්න ෆිල්ම් එක ඉවර වෙන්න කලින්. ඉතින් ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපි දෙන්න ආවා වැවරවුම් පැත්තට ටිකක් නිදහසේ වාඩි වෙලා කතා කර ඉන්න. ඊළඟ ෆිල්ම් එක පටන් ගන්න තව වෙලා තියෙන හින්දා. ඉතින් අපි වැවරවුම් පැත්තට ගිහිල්ලා ෆොටෝස් අරගෙන චූරි වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා. ඉතින් නිදහසේ දැන්ට වෙලා වාඩි වෙලා විකාර කර හිටියා. ඉතින් එහෙම අපි වැවරවුම ගාව ඉඳලා දැන් මේ යන්නේ තවලට කෑම කන්න. ඉතින් කෑම කන්න ඇවිල්ලත් අයියට ඉන්න දෙන්නේ නෑ. පේනවනේ ඉතින් මං වීඩියෝ කැලි හැම්බෙන් ගන්නවා. ඉතින් තවලට අපි කෑමත් කාලා ආයිත් ඇවටාර් බලන්න තියෙන 3:00ට හින්දා 3:00ට කලින් ආයි ෆිල්ම් හෝල් එක ගාවට ගියා. මේ අයියා ටිකට් ගත්තා උඩට එක්කෙනෙකුට ටිකට් එකක් 750යි. ඉතින් පේනවනේ ඔයාලට එදා ගොඩක් සෙනග හිටියා ඇවටාර් බලන්න එහෙම. ඉතින් පොලිමේ ඉඳලා ෆිල්ම් හෝල් එකේ ඇතුළට ගියා අපි. They made us go back for Spider. No, we had to go back. That's not your fault. Tell that to Dad. We weren't even supposed to be out there. I got us caught because I disobeyed orders. That's just... Light her up! ඉතින් ඔය විදිහට ඇවටාර් ෆිල්ම් එකත් ඉවර වෙලා අපි ගෙදර ඉතින් රැ වුණා. ෆිල්ම් එක ඉවර වෙද්දී රැ 7යි. ඉතින් ඔය විදිහට අපි එන්න පිටත් වුණා.
ඉතින් එහෙනම් අදට මෙතනින් වීඩියෝ ක්ලිප් එක ඉවර කරනවා. ආයෙත් දවසක අලුත් vlogයක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඒ වගේම මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉටුවන සුබ නවසරක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම බයි බයි.